ඔන්න වෙනදා වගේම අදත් රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඒක නම් වයස් භේදයකින් තොරව ලොකු පුංචි අපි හැමෝම ආස කරන රෙසිපි එකක්. ඒ තමයි KFC chicken. අපේ රෙසිපි KFC එකට සමාන කරන්න නම් බෑ. මොකද KFC එකේ ඔරිජිනල් රෙසිපි එක තියෙන්නේ ඒ කම්පැනි එකේ අය ළඟ විතරයි. එයාලා භෞතිකව වගේම නීතියනුත් ආරක්ෂා කරන්න ඒ ආයතන වලින් ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන ඉවරයි. ඉතින් එයාලේ ගත්ත ආරක්ෂාව ඒ රහස නිසාම තමයි මුළු ලෝකේ තාමත් KFC නාමය බැබලෙන්නේ. ඉතින් ඒ රසට සමාන වෙන්න අපිත් මේ රෙසිපි එක හදලා බලමු. බොරු කියන්න ඕනේ නෑ. KFC එකේ රසම නම් එන්නේ නැහැ. හැබැයි අපේ රසත් නරකමත් නෑ. මේ රෙසිපි එක අනිවාර්යෙන් හදන්න එච්චර අමාරුත් නැහැ. වැඩි වෙලා යන්නෙත් නැහැ. චිකන් විතරයි අපිට විශේෂයෙන් ගන්න කියලා තියෙන්නේ. අනිත් කුළුබඩු හැමදේම අපේ ගෙවල් වල තියෙන දේවල්. වැඩි කතාව මොකටද? ඉන්නකෝ යන්න වීඩියෝ එකට. මම අදාරගෙන තියෙනවා චිකන් කිලෝ එකක්. ඔයාලගේ කැමැත්ත පරිදි ස්කින් එක ඇතුව හෝ නැතුව හොඳින් පිරිසිදු කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මම බෝල් එකකට ලුණු වතුර කෝප්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට චිකන් එක මේ වතුරේ ටික වෙලාවක් පෙඟෙන්න වහලා අරන් තියාගන්නවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් පැය දෙකක් තුනක් වුණත් තියාගත්තත් කමක් නැහැ. කාල වේලාව මදි නම් පැයක් තියලා ගත්තත් කමක් නැහැ. මේ ලුණු චිකන් එකට කවදිනකම් පුළුවන් නම් උත්සාහ කරන්න පැය දෙකක් තුනක් තියාගන්න. ඊළඟට මම අරගත්තා සූදුරු, කුරුඳුපොතු, මහදුරු, එන්සල්, ඒ වගේම කරාබු නැටි. මම යන්නේ පවුඩර් එකක් වගේ මේ ටික හොඳට කොටා ගන්න. මෙහෙම බැරි වුණොත් ඔයාලට පුළුවන් චිකන් පවුඩර් හෝ බිරියානි මසාලා පැකට් එකකින් මේස හැන්දක් වගේ එකතු කරගන්න. ඊළඟට මම සුදුරුණු 6-7ක් තලලා අරගත්තා. අපි දැන් මැරිනේට් එක හදාගන්න යන්නේ. මුලින්ම බෝල් එකකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට ඔයාලඟ තියෙන පැප්‍රිකා හෝ මිරිස් කුඩු මේස හැන්දක්. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැන්දක්. ඊළඟට මම එකතු කරගන්නවා තලාගත්ත සුදුරු උණු ටික. ඊළඟට මම පවුඩර් එකක් වගේ කලින් කොටාගත්ත සූදුරු, මහදුරු, කුරුඳුපොතු, කරාබු නැටි, එන්සල් මේ ටික මම එකතු කරගන්නවා. මම මේ දැන් එකතු කරගත්ත ඉඟුරු කුඩු තේ හැන්දක්. ඔයා ළඟ ඉඟුරු කුඩු නැත්නම් ඔයාලට පුළුවන් ඉඟුරු කෑල්ලක් හොඳින් තලලා අරගන්න. මම මේ දැන් එකතු කරගන්න විනාගිරි මේස හැඳි දෙකක්. ඊළඟට මම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටිකිරි මේස හැන්දක් තිය කරලා අරගන්න. දැන් මම එකතු කරගන්නවා දෙහි යුෂ තේ හැඳි දෙකක්. හරි මේ ටික දැන් ටික වෙලාවක් පැත්තකින් තියාගන්න. මේ අතරතුර මම දැන් යන්නේ චිකන් එකේ තෙත ඉවත් කරගන්න. ඔයාලට පුළුවන් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන චිකන් එකේ තෙත මාත්තු කරගන්න. ටිෂු ගන්න එපා. පිරිසිදු රෙදි කෑල්ලකින්ම තෙත ඉවත් කරගන්න. මම මේ දැන් තෙත ඉවත් කරගත්ත චිකන් වල පුංචි කට් මාක් එකක් දාගන්නවා. මොකද ඊළඟට අපි චිකන් එක මැරිනේට් කරද්දී මේ මිශ්‍රණය හොඳින් චිකන් එකට අල්ල ගන්න ඕනේ නිසා. දැන් අපි චිකන් එක මැරිනේට් කරගන්නයි යන්නේ. දැන් අපි කලින් කුළුබඩු දාලා ලෑස්ති කරගත්ත බෝල් එක ගන්නවා. මේ මිශ්‍රණයත් මේ වගේ හොඳින් මික්ස් කරලා චිකන් එකින් එක අරගෙන මේ මිශ්‍රණය අපි හොඳින් දවට ගන්නවා. මේකට ටිකක් වෙලාව අරගෙන මේ මිශ්‍රණය හොඳින් දවට ගන්න. මොකද මේ මිශ්‍රණයෙන් චිකන් එක හොඳින් සීසන් වෙන්න ඕන. මේ විදිහට චිකන් එක හොඳින් පෙරලමින් චිකන් එකේ කැපුම් වලට මේ මිශ්‍රණය උරා ගන්න. හොඳින් මේ මිශ්‍රණය දවට ගන්න. like and subscribe. कोल नील वदना सान पीलना मैं चंड सूर्य नगरे दो वेले सरना सेवनल වෙන්න ප්‍රේමී හරි මේ විදිහට මම චිකන් ටික මැරිනේට් කරගත්තා. දැන් මේ චිකන් එක හොඳින් කවර් කරගෙන ෆ්‍රිජ් එකේ පැය දෙකක් තුනක් තියාගන්න ඕන. ඊළඟට මම පිටි බැටර් එක හදාගන්න යන්නේ. ඒකට මුලින්ම ඕන වෙනවා පිටි කෝප්ප භාගයක්. ඊළඟට කෝන් ෆ්ලවර් කෝප්ප භාගයක්. ඊළඟට බේකින් පවුඩර් තේ හැන්දක්. ඒ වගේම ලුණු තේ හැඳි භාගයක්. ගම්මිරිස් කුඩු තේ හැන්දක්. මිරිස් කුඩු හෝ පැප්‍රිකා තේ හැන්දක්. ඉඟුරු කුඩු තේ හැඳි භාගයක්. විනාගිරි මේස හැඳි 3ක්. ඊළඟට බිත්තර දෙකක් එකතු කරගන්නවා. අවසාන වශයෙන් ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක්. ෆ්‍රෙෂ් මිල්ක් නැතිනම් වතුර හෝ පිටිකිරි ගන්නත් පුළුවන්.
දැන් මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගන්නවා. ඝනගතිය වැටිනම් වලට වතුර ටිකක් හරි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි එකතු කරගන්න පුළුවන්. මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලි සරණා සෙවණැල්ල වෙන්න ප්‍රේමී. මෙන්න මේ පදමට තමයි බැටර් එක එන්න ඕනේ. ඔන්න ඊළඟට මම පිටි දෙවටම හදාගන්නයි යන්නේ. මේ සඳහා අපි මුලින්ම එකතු කරගන්නවා පිටි කෝප්පත් එකක්. ඒ වගේම ලුණු තේ හැඳි එකක්. අවසාන වශයෙන් බේකින් පවුඩර් තේ හැඳි එකක්. දැන් මේ ඔක්කොම හොඳින් මික්ස් කරගන්න ඕනේ. අපි ෆ්‍රිජ් එකේ තියපු චිකන් එක කාම උෂ්ණත්වයේ තියලා තමයි අපි දැන් අරගන්න ඕනේ. දැන් අපි චිකන් එකින් එක අරගෙන මෙන්න මේ විදිහට පිටි බැටර් එකෙන් කවර් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැඩි බැටර් එක ටිකක් ගසලා පිටි දෙවටුමට දාගන්න තමයි තියෙන්නේ. කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලි සරණා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලා මේ විදිහට වට දෙකක් ඔයා කෝට් කරගන්න ඕනේ. හෘදේ සිඹිනා කෝල නීල වදනා. අපි දැන් චිකන් එක බෙදගන්න යන්නේ. ගැඹුරු තෙලෙම පදින්න ඕනි කියලා නැහැ. සාමාන්‍ය මට්ටමකට තෙල් එකතු කරගන්න පුළුවන්. තෙල් එක රත් වුණාට පස්සේ බොහොම පරිස්සමින් ඔය චිකන් එක එකතු කරගන්න. ඔයාගේ භාජනයේ ප්‍රමාණය අනුව වරකට ඔයා චිකන් එකතු කරගන්න. ඔයා වරකට චිකන් වැඩියෙන් එකතු කරගත්තොත් ඇතුළත අමු වෙලා පිටින් කර වෙන්න පුළුවන්. මේ විදිහට දෙපැත්ත හරවමින් හොඳින් බෙදගන්න. මේ විදිහේ ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. මේ වගේ රන්වන් පැහැට හැරීගෙනදී ඔයාට ලිපෙන් බා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත KSP crispy chicken. අපි බැටර් එකේ දෙපාරක් කෝට් කරගත්ත නිසා මේක crispy. ළඟ වෙන උත්සව සමයට නිවාඩු පාටියේ නිවාඩුව හදන්න පුළුවන් කෑමක් මේ. අනිවාර්යෙන් ඔයාලත් හදන්න. KFC රසම නැතත් ඒ හා සමානව ළඟින් යන රසක් තියෙනවා මේකේ. අපේ රසට ගැලපෙන මේ රෙසිපි එක ඔයත් අනිවාර්යෙන් හදලා බලන්න ඕන. රසගුණ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ රස වීඩියෝ එකක් කරන් මේ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.